ඔන්න ළමයි අපිට සමීකරණයක් දීලා තියෙනවා. මේ සමීකරණයට මෙන්න මේ ගණන් කොහොමද දාන්නේ කියලා බලමු. right? ණයට විකුණුම් 80000යි. එහි පිරිවැය 60000යි. ඊට පස්සේ තව තියෙනවා ඉස්සරහට. එහි අඩක් ණය ගැතියන් විසින් ආපසු එව්වා. ඔන්න අපි ගණන් අංකයක් දා ගන්නවා. අංකේ නිකන් 1 කියලා දාගමු. 1 ණයට විකුණුම් 80000යි. එහි පිරිවැය 60000යි. හරි අඩක් ණය ගැතියන් විසින් ආපසු එව්වා. ඕක අපි දෙපාරකට මේකේ සටහන් කරමු. මම ඔක්කොම සටහන් කරන්න ඕනේ. ඔය කිව්ව කතාවේ ඔක්කොම. ණයට විකුණුම් 80000යි. එහි පිරිවැය 60000යි. එහෙනම් පුතා රුපියල් 60000ක් පිරිවැය වෙච්ච බඩු තොගයක් ගබඩාවෙන් එළියට යනවා. හරිනේ? 60000ක මේ වික්ක බඩු වල පිරිවැය තමයි හැම වෙලාවෙම මොකෙන්ද අඩු වෙන්නේ? තොගයෙන් අඩු කරන්නේ. හරිනේ? 60000ක් පිරිවැය වෙච්ච තොග එළියට යනවා. මේ පුතා විකුණන්නේ අපිට ගානේ කියනවා ණයටලු. එහෙනම් ව්‍යාපාරයේ කවුද වැඩි වෙන්නේ? මුදල්ද ණය ගැතියෝද? මුදල්ද ණය ගැතියෝද? ණය ගැතියෝ වැඩි වෙන්නේ. ඇයි? ණයට විකුණන්නේ. 60000ක භාණ්ඩ විකුණනවා කියන්නේ 80000කට උල. එහෙනම් ණය ගැතියෝ වැඩි වෙන්න ඕන කීයක්ද? අලුතෙන් ණය ගැතියෝ වැඩි වෙනවා කීයක්ද? අපට සල්ලි දෙන්න ඕනුම් වැඩි වෙනවා රුපියල් 80000ක්. ඔන්න සටහන් කරා. 60000ක භාණ්ඩ 80000කට ණයට විකුණනවා කියන්නේ අපට රුපියල් 20000ක ලාභයක් තියෙනවනේ. 60000ක් 80000කට විකුණනකොට කීයක් ලාභද? 20000යි. ලාභය නිසා හිමිකම වැඩි වෙනවා. ඔන්න ණයට විකුණුම් සටහන් කරා. දැන් ඒකෙම පස්සේ කියනවා හරියඩක් ආපහු එව්වා. හරියඩක් ආපහු එව්වා. එහෙනම් 60000ක භාණ්ඩ එළියට ගියේ. එතකොට අඩු වුණා හරියඩක් ආපහු එව්වනම් කීයක්ද ළමයි ආයෙ ගබඩාවට තොගේ එන්නේ? 30000 වැඩි වෙනවා. ඒ වගේම විකුණනකොට 80ක් ණය ගැතියෝ හිටියා. හරියඩක් භාණ්ඩ ආපහු එව්වා කියන්නේ ණය ගැතියෝ අඩු වෙන්න ඕන. විකුණුම් වටිනාකම මේ අපි ණය ගැතියෝ අඩු කරන්නේ. මුන් ඉස්සෙල්ලා හිටියා 80000ක් අඩක් එව්වා කියන්නේ අඩක් අඩු වෙන්න ඕනි 40000ක් අඩු කරන්න ඕන. ඊට පස්සේ මේ අර විකුණනකොට මේ ලාභේ වැඩි වුණා නම් ආපසු එවනකොට මේ ලාභේ මොනවා වෙන්න ඕනද? ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙන නිසා හිමිකම මොනවාද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. ආයේ 30000ක් නේ 30000ක් ගබඩාවට එනවා. ඒ වගේ පිරිවැය 40 මේ ඒවා විකුණලා තියෙන්නේ 40000කට. එහෙනම් පුතා අපේ ලාභය කීයකින් අඩු වෙනවද? ලාභය අඩු වෙනවා 10000කින්. ඔන්න සමීකරණ වල අපිට ගලපන්නේ නේවා. ගෙවන්න ඊසි නේද? ඔව්. මෙන්න මේ විදිහට ගණදෙනුවක් ආම නිර්වුල්ල හරියට තියරිය ඔළුවේ තියෙනවා නම් ලේසියෙන් විසඳ ගන්න පුළුවන්.